කොච්චිවා ඉතින් කොහොමද අද අපි ආවිල්ලා ඉන්නේ හකුනේ පැත්තට. හකුනේ වකුදිනි කියන ඒරියා එකට. ඉතින් මේ පැත්ත ගොඩක් ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් තියෙන පැත්තක්. මේ වෙලේ අපි ඉන්නේ මේ ක්‍රූස් එකක ඇතුලේ. ඒ කියන්නේ අපි මේ නැවක මේක වටේ මේ වැව වටේ රවුමක් යන ගමන් ඉන්නේ. ඊට අමතරව මේකේ ගොඩක් දේවල් බලන්න තියෙනවා. මේ වීඩියෝ එකත් එක්ක හිටියොත් ඔයගලන්ට මේ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට කළු විතර ගන්න තියෙනවා. රෝප් එකක යන්න තියෙනවා. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. අපි මම ඉස්සරහට විස්තර කරන්න. ඉතින් ගිහිල්ලා බලමු කොහොමද මේ රයිඩ් එක. ඉතින් මේ නැවේ ක්‍රූස් එක ගැන කිව්වොත් මේ ක්‍රූස් එකට ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එක කොටස් දෙකකට බෙදෙන වෙන ෆස්ට් ක්ලාස් සහ නෝමල් ක්ලාස් එක. නෝමල් ක්ලාස් එක සාමාන්‍යයෙන් මට මතක විදිහට 3000ක් වගේ වෙනවා. ෆස්ට් ක්ලාස් එක 4600යි. එතකොට ෆස්ට් ක්ලාස් එකටයි නෝමල් ක්ලාස් එකටයි දෙකම මේ ඩෙක් එකේ මේ view එක හම්බ වෙනවා. ඒතකොට ෆස්ට් ක්ලාස් එක ටිකක් නැවේ ඉස්සරහා තියෙන්නේ. ඔයගලන්ට මේ පේනවා වගේ ෆස්ට් ක්ලාස් එකේ තමයි අපි ඉන්නේ. එතකොට සෙකන්ඩ් ක්ලාස් එකේ කියන්නේ නෝමල් ක්ලාස් එක අයටත් ඩෙක් එකේ පහසුකම් හම්බ වෙනවා. හැබැයි පොඩක් ක්‍රවුඩඩ් නෝමල් ක්ලාස් එක. ඉතින් ෆස්ට් ක්ලාස් එකේ ටිකක් පහසුකම් වැඩි. පොඩි ගානක වෙනසක් තිබුණාට මම නම් රෙකමන්ඩ් කරන්නේ ෆස්ට් ක්ලාස් එක බලන්න අරන් එන්න. එතකොට ඔයගලන් නිදහසේ මේ view එක බලාගෙන මේ ක්‍රූස් එක එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් නැව ඇවිල්ලා තියෙන්නේ එක ලොකේෂන් එකකට. ඉතින් මෙතනින් කට්ටිය නගිනවා. ඊට පස්සේ මෙතනින් කට්ටිය බහිනවා. ඒ වගේ මේ වගේ තැන් කීපයකට යනවා මේ නැව. ඊට පස්සේ තමයි ආයි නැගපු ලොකේෂන් එකකට එන්නේ. අපි නැගපු ලොකේෂන් එකට වෙන්නේ. ඉතින් අපි බහින්නේ එතනින්. මේ තියෙන්නේ නැවේ ෆස්ට් ක්ලාස් එක. ඉතින් ඔයගොල්ලෝ normal ටිකට් එකක් ගත්තොත් මෙන්න මේ ඒරියා එකේ තමයි ඔයගොල්ලන්ට යන්න හම්බ වෙන්නේ. ඉතින් මෙතනින් ගොඩක් කට්ටිය නැවෙන් බහිනවා. ඔයගොල්ලන්ට වෙනවද දන්නේ අර හකුනේ ජින්ජ් එක. එතකොට ඊතර ජින්ජ් එකට යන්න කට්ටිය මෙතනින් බහැලා ඒ ජින්ජ් එකටත් ගිහිල්ලා ඊට පස්සේ ආයි මේ වගේ බෝට් එක නැගලා ආයි අනිත් පැත්තට යනවා. නැත්නම් සමානක් අය ඔහොමම යනවා. ඉතින් ඔයගලන්ට අර ඈතින් පේන්නේ අපි මේ නැවට නැග්ග තැන සහ අපි දැන් බහින තැන. ඉතින් මේ ලේක් එකේ නම මට මුලින් කියන්න අමතකුණා. මේ ලේක් එකේ නම ලේක් අෂි. ඉතින් විනාඩි 70ක් විතර අපි මේ ක්‍රූස් එක ගියා. වටින ක්‍රූස් එකක්, එක්ස්පීරියන්ස් එක හොඳයි. ඉතින් ඔයගලුත් මේ හකුනේ පැත්තට එනවනම් මේ ක්‍රූස් එක යන්න අමතක කරන්න එපා. ඉතින් අපි නැවෙන් බැස්සා දැන් යනවා ඊළඟ වැඩේට. රෝප් එකේ යන්න පොලිමේ ඉන්නවා. මාකටිං කරනවා නම් මේ වගේ මාකටිං කරන්න ඕනේ නේද? කුජිකන්ද. එක කේබල් කාර් එකක 18 දෙනෙක්ට යන්න පුළුවන්. අපේ කේබල් කාර් එක ආවා. අපි වකුදනි වලට ආවා. වයින් තමයි යන්නේ. මේ ඉන්නේ ආයෝ වකුදනි වල ඉඳලා පල්ලෙහාට යන ඉන්න කට්ටිය. ඉතින් මේ වකුදනි කියන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර 1044ක් උසින් තියෙන ගිනි කඳු නිම්නයක්. ඉතින් මේ වටේම තියෙන්නේ සල්ෆර් මේගොල්ලන් කර්මාන්ත ශාලාවක් විදියට සල්ෆර් මේගොල්ලන් නිසල්න කරන සල්ෆර් මේ විකුණනවා. ඉතින් සල්ෆර් නිදියක් තමයි තියෙන්නේ මේගොල්ලන්ට පේන්නේ ඒ සල්ෆර් නිදිය. ඉතින් ඒ වගේම මෙහෙට කට්ටිය එන සුවිශේෂී තව කාරණයක් තියෙනවා. ඉතින් ඒක ගැන මම ඉස්සරහට කියන්නම්. පොඩි හින්ට් එකක් දෙන්නම්. මෙහි තියෙනවා කළු පාට බිත්තර. ඉතින් කළු පාට බිත්තර කළු වෙන්නේ ඇයි කියලා මම ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ ඔවකුදනි වල ෆේමස් අයිකන් එක. පූර්ව තමගෝ එක. එහෙම නැත්නම් කළු බිත්තරේ. කට්ටිය මෙතනට ඇවිල්ලා ලස්සනට ෆොටෝස් ගන්නවා. අපි දැන් බිත්තර කඩේට
විතර ගන්න. ඉතින් විතර ගත්ත විතර 4ක් 500යි. මේ දින්නේ කළු විතරේ. මේ විතරේ කළු වෙන්නේ ඇයි? ඉතින් මේ තියෙන්නේ මේ විතරේ හදන විදිය. ඉතින් මුලින්ම මේගොල්ලන් කරන්නේ හොට් ස්ප්‍රින්ග් පොන්ඩ් එකක සෙල්සියස් අංශක 80ට විනාඩි 60ක් මේක රත් කරනවා. විනාඩි 60 කියන්නේ පැයක්. පැයක් රත් කරලා ඊට පස්සේ මෙතන මේ ප්‍රොසෙස් එක තියෙනවා සුද්ධ කරන මේ ප්‍රොසෙස් එක. ඊට පස්සේ මේගොල්ලන් කරන්නේ මේක ආයි ස්ටීම් එකක කියන්නේ වාෂ්පෙන් විනාඩි 15ක් සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයෙන් තඹ ගන්නවා. එහෙම කළා තමයි මේක හදාගන්නේ. ඉතින් අර මේ හොට් ස්ප්‍රින්ග් එකේ තියෙන සල්ෆර් ඒ khනිජ ලවණ ඒ දේවල් එක්ක ප්‍රතික්‍රියා කරලා බිත්තර කටුවේ තියෙන කැල්සියම් ප්‍රතික්‍රියා කරලා ඉතින් බිත්තර කටුව කළු පාටට එනවා. බිත්තර කටුව කළු පාටට ආවා කියලා ඇත්තටම මේ බිත්තරේ රසයේ වෙනසක් නැහැ. පොඩි අර සල්ෆර් සුවඳක් එනවා. කාට හරි බලා ගන්න ඕන නම් මේ බිත්තරේ හදන්නේ කොහොමද කියලා මේ QR කෝඩ් එක ස්කෑන් කරලා ගන්න ඕන. ඉතින් මේ කළු බිත්තරේ කෑවම අවුරුදු 7ක් වයසට එකතු වෙනවා කියලා පොඩි ජනප්‍රවාදයක් තියෙනවා මෙහි. දන්නේ කියප් කෙනෙක් නැහැ. ඒක හරි. සෝස් එකක් නැහැ. ඉතින් අපිත් සර්ච් කරාම අපිටත් ආවේ ඒක එහෙම එකක් තියෙනවා කියලා තමයි. කට්ට කළු වුණාට ඇතුළ සුදුයි නෝමල් බිත්තරේ වගේ තමයි. අයිස්ක්‍රීම් චොක්ලට් නෙවෙයි. මෙහි අයිස්ක්‍රීම් මේවා චොක්ලට් නෙවෙයි මේක නම් මොනවද මන්ද? වැනිලා නේ. ඔව් මේකත් රසයි මේ කහ පාට එකත් රසයි. ඉතින් මේ අහස පැහැදිලි දවසක ආව නම් මෙතනට ෆුජි කන්ද ලස්සනට පේනවා. ඉතින් ෆුජි කන්ද මේ පාකින් එක ගැන පොඩ්ඩක් කියන්නම්. මේ පාකින් එක මේ ඔවකුදනි පාකින් එක කියන්නේ උඩම තියෙන පාකින් එක. මේ පාකින් එක ඉඩ තිබුණාට මේ පාකින් එක ඇතුළට දාගන්න පාක් කරගන්න ටික වෙලාවක් පොලිමේ ඉන්න ඕනේ. කියන්නේ සෑහෙන වෙලාවක් ටික වෙලාවක් නෙමෙයි සෑහෙන වෙලාවක් ඉන්න වෙන වෙලාවලුත් තියෙනවා. වීකෙන්ඩ්ස් වල සෑහෙන සෙනග. ඉතින් ඔවකුදනි ඔයගොල්ලෝ වාහනයක එනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් වාහනේ පල්ලෙහා දාලා රෝප්වේ එකේ ඉන්න අපි අද ආවෙත් ඒ විදිහට. ඉතින් චාර්ජස් ගැන කතා කරොත් ඔවකුදනි මේ උඩ පාක් එක වීක්ඩේස් වල උපරිම 2600ක් වෙනකන් යනවා. කියන්නේ පැය දෙකකට වැඩිය හිටියොත් යෙන් 2600ක චාර්ජ් එකක් යනවා. ඉතින් ඒ වගේම පල්ලෙහා පාක් එකේ පාක් කරොත් ඔයගොල්ලන්ට යෙන් 1000කින් පාකින් ටිකට් එක ගෙවලා රෝප්වේ එකේ උඩට ඇවිල්ලා ආයි පල්ලෙහාට ගිහලා ඉතින් යන්න පුළුවන්. ඉතින් මේ උඩ පාක් එක 4:40 වෙනකොට වහනවා. ඒ කියන්නේ හවස 4:40 වෙනකොට වහනවා. මම හිතන්නේ මේ එන පාර ටිකක් කැලේ පාරක් වගේ තියෙන්නේ. පාර මම හිතන්නේ මොන හරි අනතුරුදායක හරි මොන හරි ප්‍රශ්නයක් වෙනවා ඇති. මොකක් හරි ප්‍රශ්නයක් හින්දා ඉතින් වහනවා ඇති. ඒ ඔක්කොම බලද්දී ඇත්තටම හොඳම වැඩේ පල්ලෙහා තියෙන පාකින් එක දාලා එන එක තමයි. ඔවකුදන ඉඳලා අපි මේ තව රෝප් එකකට යනවා ගමන් ඉන්නේ. 130 meters below us is the before descending sulfur. 一路线前往长山站。在天气晴朗的日子里，应该是一头无错。You may be able to see Yokohama Bay Bridge and Tokyo Sky Tree. ඉතින් මේ තියෙන්නේ ඔවකුදනි වල තියෙන ඔමියාගේ කඩයක්. ඔමියාගේ කියන්නේ මෙහි සිහිවටන කියන්නේ ඔමියාගේ කියන වචනේ තේරුම. ඉතින් මේගොල්ලන් මෙහි ට්‍රිප් එකක් ගියාම මේ වගේ තැනකින් ගිහිල්ලා මේ වගේ දෙයක් අරගෙන යනවා යාළුවන්ට වගේ දෙන්න. ඒ වගේ ළමන්ට සිහිවටය විදියට තියාගන්න. ඒ වගේ දේවල් වලට මේගොල්ලන් මේ වගේ ෂොප් එකකට ඇවිල්ලා අරගෙන යනවා. මේ වගේ ඕන මනුස්ස එහෙම නැත්නම් රස කැවිලි. අර අපිත් සාමාන්‍යයෙන් ওই ට්‍රිප් එකක් ගියාම කතරගම ගියාම ඔය බුගුන්දි ගේන්නේ අන්න ඒ වගේ මේගොල්ලන්ත් අරගෙන යනවා. ඉතින් මේ තියෙන ලේක් කාෂි උදේ ක්‍රූස් එක කිය ලේක් එක. ඉතින් අපි මේ පැත්තට පොඩ්ඩක් ආවා. මෙතන තියෙනවා ශ්‍රයින් එකක්, ශින්ටෝ ශ්‍රයින් එකක්. ඒකේ තියෙනවා තොරි ගේට් එක ටිකක් ප්‍රසිද්ධයි ෆොටෝස් ගන්න. ගිහිල්ලා බලමු මේ පැත්තට.
ඉතින් ඔය විදිහට තමයි අපේ හකොනේ ට්‍රිප් එක හකොනේ බ්ලොග් එක ඉවර වුණේ. ඔයගොල්ලොනුත් ජපාන් ට්‍රැවල් කරන කෙනෙක් නම් ජපානයේ ට්‍රැවල් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් විසිට් කරන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් හකොනේ කියන ප්‍රදේශය ඔයගොල්ලන්ගේ පින් එකක් විදිහට දාගන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් කළු බිත්තරයක් කාලා රෝප් එකේ ගිහිල්ලා නැවක ගිහිල්ලා ඒ ගමන එන්ජොයි කරන්න. ඉතින් ඔය විදිහට අද වැඩේ ඉවර වුණත් එක්කම අපි යන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි යනවා ගිහිල්ලා එන්නම් හැමෝටම සයෝනාරා.